we were discussing about the how do you make the sentence direct speech and indirect speech. Direct speech, how do you change the indirect speech? එහෙම නැත්නම් ඔයා කොහොමද වාක්‍යයක් හදන්නේ direct speech වාක්‍යයක් ලැබුණාම මේක indirect speech බවට පත් කරන්නේ කොහොමද කියලා අපි මීට පෙර චුට්ටක් කතා කරා. එතකොට පුතේ අපි මේ වාක්‍ය හදන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරද්දී මම ඔයාලට කියලා දුන්නා වාක්‍ය රටාව ලැබෙන වාක්‍ය අපි මොකද කරන්නේ? ඒක present simple නම් මොකේද හරවන්නේ? past simple වලට හරවනවා. මොකේද හරවන්නේ? past simple වලට හරවනවා. හැමෝම උත්තර දෙන්න මාත් එක්ක. right. අපිට හම්බෙලා තියෙන වාක්‍යයක් මෙන්න direct speech එකේදී මොකක්ද හම්බෙලා තියෙන වාක්‍යය කියමු හැමෝම. Father said I know about this. Who know එහෙම නෙමෙයි. කියමු වාක්‍යය හැමෝම. Father said I know about this. I කියමු. Father said I know I පාරක් කියමු. Father said I know about this. right. පුතේ මේ වාක්‍යය ඇතුලේ මූලික වෙනස්කම් ටිකක් ඔයා කරන්න ඕනේ මොකද්ද? direct speech කියන වචනේ වාට direct speech කියන වචනේ වාක්‍යය ඇතුලේ ඇහෙනකොට ඔයා පුතේ මෙන්න මේ said කියන කෑල්ල ඇහුණට පස්සේ අපි එකතු කරනවා කාවද? that කියලා වචනයක් එකතු කරනවා. මොකක්ද එකතු කරන්නේ? that කියලා වචනයක් එකතු කරනවා. මොකේටද? වාක්‍ය indirect speech බවට පත් කරන්න. එහෙම නැත්නම් වක්‍ර කතනයේ බවට පත් කරන්න. අන්න that කියන එක එකතු කරාට පස්සේ පුතේ මේ වාක්‍යය ඇතුලේ father said I know about this. තාත්තා කිව්වා මම ඒ ගැන දන්නවා කියලා. දන්නවා මොන කාලේ වාක්‍යයක්ද? present simple tense. එහෙම නැත්නම් සරල වර්තමාන කාලේ වාක්‍යයක්. එහෙනම් අපි මේක හරවන්න ඕනේ මොන tenses එකටද? past simple tense වලට හරවන්න ඕනේ. මොන simple එකටද හරවන්න ඕනේ? past simple එකට හරවන්න ඕනේ. අතීත කාලයේ සරල වාක්‍යයක් බවට මේක පත් කරන්න ඕනේ. එහෙනම් father said I කියන තැන කවුද මෙතන ඉන්නේ? I කියන තැන ඉන්නේ කවුද? උත්තර දෙමු. I කියන තැන ඉන්නේ කවුද? father. තාත්තමයි. ඒ නිසා අපි I වෙනුවට ගෙනල්ලා ලියනවා පුතේ කවුද ලියන්නේ? he කියන කෙනා ලියනවා. කවුද ලියන්නේ? he කියන කෙනා ලියනවා. father said that he දැක්කනේ. දැන් ඔන්න වාක්‍ය අපි හදනවා. father කියුමාත් එක father said that he no වෙනුවට මොකද්ද ලියන්න ඕනේ? no වෙනුවට මොකද්ද ලියන්න ඕනේ අපි? new. What's the meaning new? KNEW new කියලා කියන්නේ පුතේ දැනගත්තා. මොකද්ද තේරුම? දැනගත්තා. past verb එක no එකේ about එහෙම ලියනවා අපි. this වෙනුවට මොකද්ද ලියන්නේ? this වෙනුවට මොකද්ද ලියන්නේ අපි? that. ඇයි අපිට this ලියන්න පුළුවන්ද? බෑ. direct speech එකේ this කියලා වචනයක් තිබුණොත් අපි මීට පෙර කතා කරා this වෙනුවට ලියන්නේ මොකද්ද? that කියන එක ලියනවා කියලා. පැහැදිලිද හැමෝටම තේරුණාද? right. එහෙනම් අපි සම්පූර්ණ වාක්‍ය හදමු. කට්ටිය උදව් කරන්න මට කියමු. පළවෙනියට මොකද්ද ලියන්නේ? father. ඊට පස්සේ said that. ඊට පස්සේ he very good. new KNEW new. ඊට පස්සේ about about. ඊට පස්සේ this වෙනුවට අපි ලියනවා පුතේ මොකද්ද ලියන්නේ? that. වාක්‍ය අපි හදලා ඉවරයි. තාත්තා කිව්වා එයා ඒ ගැන දන්නවා කියලා. දැන් දෙවෙනි වාක්‍යය කියනවා තාත්තා ඒ ගැන දැනගෙන පේනවා. අතීත කාලේ වාක්‍යය. තේරුණාද? මේ රටාවට අපි කියනවා මොකද්ද? direct speech we change indirect speech. direct speech වාක්‍යයක් අපි හදනවා පුතේ මොන වාක්‍ය රටාවකටද? indirect speech වලට. ඒකට අපි කියනවා මොකක් කියලාද? ඍජු කතනය සහ වක්‍ර කතනය කියලා. indirect speech කියන්නේ මොන කතනයද? වක්‍ර කතනය. මොන කතනයද? කවුරු හරි කියපු දෙයක් වෙනස් කරලා කියනවට අපි කියනවා මොකක් කියලාද? වක්‍ර කතනය කියලා. පැහැදිලිද? තේරුණාද? right. එහෙනම් said වලට පස්සේ අපි අනිවාර්යෙන් දාන්න ඕන කෑල්ලක් තියෙනවා. මොකද්ද කෑල්ල? that. මොකද එකතු කරන්න ඕනේ? that. ඊට පස්සේ tenses එකට අනුව අපි වාක්‍ය හදන්න ඕනේ. පැහැදිලිද? right. Thank you very much.